results 3A result එක 2.7311 හැබැයි ඔයාලට රෑන්ක් එකක් නෑ ICT කරපු එක ගැන මම මේ worry වෙනවා. ගවර්න්මන්ට් කැම්පස් එකට යනවා කියලා අයිඩියා එකක් තිබ්බේ නැහැ. රෑන්ක් එක ආපු නැති එක ගැන දුකක් තියෙනවා. මට හිතෙනවා මම රිලැක්ස් වෙන වැඩි කියලා. ටර්ම් වලින් අපි ඊට වඩා අනාථ වෙලා තියෙනවා අතට. ඉවරයි රිලේෂන්ෂිප් එකක් තිබ්බොත් ඒ ලෙවල් ඉවරයි. එහෙනම් එයාට ඒ තුනක් තියෙනවා. ගුරුවරයෙක් විදිහට ළමයි මගෙන් නිතරම අහන දෙයක් තමයි කරියර් පාත් එක කොහොමද හදාගන්නේ කියන එක. ඉතින් මේ සඳහා මම ඔයගලන්ට දෙන විසඳුම තමයි කරියර් කොම්පාස් කියලා කියන්නේ. ඉතින් අද සෙග්මන්ට් එකට අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා මගෙන්ම ඉගෙන ගත්ත මගේම ස්ටුඩන්ට් කෙනෙක්. ඉතින් ඔහු නමින් තිලාන් චතුස්ක. ආනන්ද විද්‍යාලයේ 3As අරගෙන 2.7 වගේ හොඳ ඉසෙල් ස්කෝර් එකක් ගත්ත ළමෙක් තමයි තිලාන් කියලා කියන්නේ. ඉතින් මම කියනවට වඩා හොඳයි මං හිතන්නේ තිලාන්ගෙන්ම ඔහු කවුද කියන එක දැනගන්න එක. ඉතින් තිලාන් ඔබ ගැන චුට්ටක් කියන්න. මම තිලාන් චතුෂ්ක රාමනායක ග්‍රේඩ් 1 ඉතින් O levels එකෙන් කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයට ගිහිල්ලා A levels වලට ආනන්දයට ආවා. A levels maths physics and ICT කරා. results 3As Z එක 2.7311 then University of Colombo School of Computing Computer Science degree එක follow කරනවා. ඉතින් තිලාන් ඔබ A level ICT කරේ. ඉසෙල් ස්කෝර් එක තියෙනවා 2.7. හැබැයි ඔයාලට රෑන්ක් එකක් නැහැ. ඉතින් ඔයා මේ ICT කරපු එක ගැන ඔයා මේ worry වෙනවද? worry වෙනවා කියලා කියන්නත් බෑ. මේ ඇත්තටම මම ICT කරේ මේ A levels වලින් පස්සේ වෙන දේ ගැන හිතලා නෙමෙයි. මොකද මේ මම A level කරන්න කලින් O level කරලි වෙලා A levels කරේ ඇත්තටම මේ ගවර්න්මන්ට් කැම්පස් යනවමයි කියලා හිතාගෙන නෙමෙයි. මම ඒක ඇත්තටම කරපු වැරද්දක් කියලා මම දැන් දකිනවා. මේ මොකද මට හම්බෙච්ච එක්ස්පෝෂර් එක මේ මට කට්ටියගේ මැත්ස් කරන්න එපා මැත්ස් කරන්න අමාරුයි. මේ මැත්ස් කරත් පාස් වුණත් ඇති. ඒතකොට මට ඒ කාලෙම මම දන්නේ නිකන් සබ්කොන්ෂස්ලි මගේ අර ඔය ගවර්න්මන්ට් කැම්පස් එකට යනවා කියලා අයිඩියා එකක් තිබ්බේ නැහැ. මේ ගවර්න්මන්ට් කැම්පස් එකට යනවා කියලා අයිඩියා එකක් ආවේ භාගයක් එලස් කරන් පස්සේ. එතකොට මේ මොකද මට එලස් වල වැඩ ටික කරගන්න පුළුවන් කියලා හිතුණාට පස්සේ මේක මේ ගවර්න්මන්ට් කැම්පස් වල වටිනාකමත් මම දැනගෙන මේ ඒකට යනවා කියලා හිත හදාගත්තා. එතකොට මේ IT භාගයක් කරලා ඉවරයිනේ. එතකොට මේ ඉතින් IT කරාට පස්සේ මම දැනන් හිටියා ඉන්ජිනියරින් කරන්න බෑ කියලා. හැබැයි ඉතින් මෙච්චර කරනවා කියලා දැනන් හිටියෙත් නැහැ. ඒ කියන්නේ ඔබ වැඩිපුර කැමති ICT ට වඩා නෑ මම ICT වලද වැඩිපුර කැමතියි. ඒත් අර දැන් ICT කරන් පස්සේ මම දැන් එලස් කරලා ඉවරලා ඇත්තට මේක දැනගත්තේ ඉන්ජිනියරින් කරන්න බෑ තමයි. ඒත් මම හිතුවා maths physics IT related මොකක් හරි කරන්න පුළුවන් ඇති කියලා. ඒ කියන්නේ ඔයාට වැඩ ටික කරගෙන යද්දි හිතුණා ඔයා ICT වලට වඩා maths වලටයි physics වලටයි දක්ෂයි කියලා. ඔව්. හරි. එතකොට මේ දැන් මට වෙලා තියෙන්නේ ICT විතරක් තියෙන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් කරන්නනේ. ඔව් මොකද ICT කරන ළමයින්ට වැඩිපුරම තියෙන්නේ එක්ක මොරටු IT යන්න පුළුවන්. ෆිසිකල් සයන්ස් උත් බෑ. ෆිසිකල් සයන්ස් උත් බෑ. නැත්නම් UCSC එක කොළඹ යුනිවර්සිටි එක තමයි ඊළඟට ගොඩක් වෙලාවට පික් කරන්නේ. ඔබ පික් කරලා තියෙන්නේ මං හිතන්නේ UCSC Colombo University of Colombo School of Computing. ඔව්. හරි. එතකොට ICT ළමයින්ට ඒක පොඩි ප්‍රශ්නයක් තියෙනවා නේද? ඒක ගැන. ඔව්. ප්‍රශ්නයක් කියන්නේ හැබැයි IT වලින් පැත්තෙන් තියෙන හොඳම එකක් තමයි ඒක. මේ ඒක නිසා මං අර කනගාටු වෙන්නෙත් නැහැ. මට හැබැයි එකම දුක තියෙන්නේ අර මං ෆිසික්ස් පොඩ්ඩක් අතහැරියා. මම A level කරද්දි මගේ කැමති විෂය වුණේ ෆිසික්ස්. මේ අර ෆිසික්ස් අතරිච්ච එක තමයි පොඩ්ඩක් දුකට තියෙන්නේ. හැබැයි ඉතින් මම higher studies ඉස්සරහට කරද්දි ෆිසික්ස් කොහොම හරි රිලේට් කරගන්න බලනවා. මේ රෑන්ක් එකක් ආපු නැති එක ගැන දුකක් නැද්ද? රෑන්ක් එකක් ආපු නැති එක ගැන දුකක් තියෙනවා. හැබැයි ඒක මේ අර මං හිතන් හිටියෙත් නෑ මම රෑන්ක්ස් බලාපොරොත්තු වෙන්නේ කොහොමද A levels කරේ. මේ නිකන් අන්තිම කාලේ කොහොමද ඒ තුනකට වැඩ කරේ. ඒ තුන වැඩ කරන් පස්සේ මේ මම ඇත්තටම මේ Z ස්කෝර් ගැන ලොකුට දැනගෙන හිටියෙත් නෑ. මේ අර බෑග්ග්‍රවුන්ඩ් චෙක් එකක් ඇත්තටම බිඳුවයි මං A level කරද්දි. මම මොකද මේ රෑන්ක් රිසල්ට්ස් ආවට පස්සේ 2.73 කියන්නේ හොඳ Z එකක් කියලා දැනගත්තේ මේ නිකන් කට්ටි 2.73 එහෙම ගිය අහද්දි මගෙන් මේ මම අර රිසල්ට් එක දකින්දිත් මං දැරිච්ච දැනන් හිටියේ නෑ මේක එච්චර හොඳ Z එකක් කියලා. මේ රෑන්ක් එකක් ආව නම් හොඳයි කියලා හිතුණා. ඉතින් මොකද මගේ මට දැනගන්න පුළුවන් එතකොට. ඔබ මේ ආනන්ද විද්‍යාලයට ගියේ. ඉතින් ආනන්ද විද්‍යාලේ මං හිතන්නේ රික්වෙස්ට් එකකුත් කරලා තිබුණා මේ ICT කරන ළමයින්ට රෑන්ක් එකක් දෙන්න. ඔව් අපි මේ ඉස්කෝලේ තව කට්ටියක් ඉන්නවා. මගේ තව යාළුවෙකුත් ඉන්නවා. එයාට 2.84 මේ මම දැනට දන්න වැඩිපුර මිසෙඩ් එක ICT කරලා මේ එයයි තව 2.5 ඒ වගේ බව තියෙන ඉතින් ළමයි 5 දෙනෙක් විතර කතා කරලා අපි ගිහිල්ලා කතා කරා මේ යුනිවර්සිටි ග්‍රාන්ට්ස් කමිෂන් එකට
කතා කරලා ඒකේ මොකක් හරි කරයි කියලා ඉදිරියේදී ඒක ගැන සලකලා බලන්න කියලා අපි බලාපොරොත්තු වෙනවා මොනවා හරි කරයි කියලා. හරි. ඒ වගේම තිලාන් මම ඊළඟට අහන්න කැමතියි ඔබෙන් දැන් ඔබ හොඳ රිසල්ට් එකක් අරගෙන තියෙනවා. ඉතින් ඒ රිසල්ට් එක ගන්නවා මොන හරි ස්ට්‍රැටජිස් පාවිච්චි කරාද ඒ කාලේ විශේෂයෙන් මේකයි මම කරපු ටෙක්නික් එකක් කියලා ස්ට්‍රැටජිස් කියන්නේ ඉතින් අන්තිම කාලේ පාස් පේපර්ස් කරපු වැඩේ තමයි මම ගොඩක්ම කරේ. අන්තිම මාසේ වගේම සම්පූර්ණයෙන්ම දවසට පාස් පේපර්ස් දවසට පැය 10ක් විතර පාස් පේපර්ස්. ඒ කියන්නේ ෆුල් මැත්ස් නම් ෆුල් පේපර්ස් දෙකක්. මොකද මැත්ස් නෑ. ඔව් මැත්ස් ෆුල් පේපර්ස් දෙකක් වගේ කරගන්න පුළුවන් විදිහට වැඩ කරනවා. පාස් පේපර්ස් කරපු නැති කට්ටියට අන්තිම කාලේ ඒ කියන්නේ අර තියරි විතරක් බලපු කට්ටියට පොඩ්ඩක් කේස් වුණා කියලා මට හිතුණා. මොකද මේ අර තියරි විතරක් බැලුවට අපිට මුළු සිලබස් එකේම කව වෙන්නේ නැහනේ. මම අන්තිම කාලේ තියරි විතරක් බලනවාට අමතක ඒ කියන්නේ කරේ නැහැ අන්තිමට. මම තියරි විතරක් ඒ කියන්නේ මට ෂුවර් නැති ලෙසන්ස් වලත් මම කරේ පාස් පේපර්ස් ප්‍රශ්න අරගෙන ඒ ප්‍රශ්නෙම මම බැලුවා. සමහර ප්‍රශ්න කරගන්න බෑ. පුළුවන් විදිහට කරා. ඊට පස්සේ අර මාර්කින් ස්කීම් එකෙන් මේක අරගත්තකම. එහෙමම මේ දැන් බැරි ප්‍රශ්න තියෙන ප්‍රශ්න 10ක් විතර කරන් පස්සේ මට අර ඒ පාඩම ගැනම ලොකු මේ කවරක්යක් වුණා. ඒ කියන්නේ ඔබ රෙකමන්ඩ් කරනවා මේ A level අන්තිම කාලේ වැඩිපුර පාස් පේපර්ස් ෆෝකස් කරන එක. ඔව් ඔව්. ඒ කියන්නේ ලෙසන් එක බැරි වුණත් මේ තියරි කවර් කරගන්න වෙලා නැහැනේ. ලෙසන් එක බැරි වුණත් ප්‍රශ්නෙට යන්න. ප්‍රශ්නෙට ගිහලා මුල් දවස් ටික ඉතින් පළවෙනි ප්‍රශ්න දෙක තුන කරන්න බෑ. කරලා පුළුවන් මතක විදිහට කරලා අර මාර්කින් ස්කීම් එකේ ඩිස්කෂන් එකක් හරි බලලා ඒක ගන්න ඕනේ. පුළුවන් විදිහට ගන්න ඕනේ. ඒතකොට අර ප්‍රශ්න 4-5ක් විතර කරාට පස්සේ පොඩ්ඩක් අපිට මේ අර කොන්ෆිඩන්ස් එනවා මේක ෆැමිලිය කියලා තේරෙනවා. හරි. ඉතින් ඔබගේ මේ A level journey එකේ දිගටම growth එකක්ම නෙමෙයි තියෙන්නේ නැති. අනිවාර්යෙන් ඔයාට paper classes වල එහෙම ලකුණු අඩු වෙන්නේ නැති, වැඩි වෙන්නේ නැති. ඉතින් ඒ වගේ ඔයාට setbacks, challenges හම්බ වෙන්නේ නැති. ඒ වගේ මොන හරි විශේෂ දේවල් තියෙනවද? ඒවා මොනවාද සහ ඒවයින් උඩට එන්න ඔයා මොනවාද කරේ කියලා වගේ? ඔව් ඒ මගේ ඇත්තටම මට අර A levels වලට මේක කරගන්න පුළුවන් කියලා මට හිතෙන්න පටන් ගත්තේ A levels වලට මාස 7ක් වගේ තිබිලා. මම මේ අර A level අවුරුද්දක් තියෙද්දිත් මම A3 ටාගට් එක තිබ්බේ නැහැ. අර මට හිතෙනවා දැන් ළමෙක්ට A3 ටාගට් එක එයාට ඒ ටාගට් එක තියාගන්න වෙලාව ඒ කියන්නේ A levels වලට කොච්චරක් කලින්ද කියන එක මතත් ඩිපෙන්ඩ් වෙනවා කියලා. ඒ කියන්නේ A level වලට අවුරුදු දෙකක් තියෙද්දිම A3 ටාගට් කරන ළමයට වැඩ ගන්න පුළුවන් A3ට මම අර A3කට නෙවෙයි මුල් අවුරුද්දේ වැඩ කරේ. මම කිව්වා වගේ මම අර මේක කොහොමද පාස් කරලා කරනවා කියලා හිතාන වැඩ කරේ. අර A3ට වැඩ කරන එක පටන් ගත්තේ මාස 8ක් විතර තිබුණා. ඊට පස්සේ තමයි ග්‍රෝ එක වුණේ. මට ඊට පස්සේ තමයි තේරුනේ මේක වැඩ ටික මට කරන් ඇති මේ ලකුණු වැඩි වෙනවා. එතකන් අර ටාගට් එක නැති කාලේ තිබ්බේ නැහැ. ගෝල් එකක් තිබුණොත් නේ යම් කිසි ළමයි කෙනෙක් වැඩක් හොඳටම කරන්න පෙළඹෙන්නේ. ඔව්. අනිකස මේ අර මට අර දැනිච්ච දෙයක් තමයි අර කට්ටිය අපිට කියනවනේ මේක අමාරුයි මේක ඒක කියන එක මට හිතෙන ගොඩක් වැරදි. දැන් අපිට O level ළමයින්ට A level උන් කියන්නේ මැත්ස් කරද්දිම අම්මාට සිරි මැත්ස් නම් ඉතින් කරොත් බලපංගු කරලා අමාරුයි පුළුවන් නම් පාස් එකක් එහෙමනේ කියන්නේ. ඒක මට හිතෙන්නේ නැත්තම් වැරදි. මොකද මේ එයා කරපු විදියටනේ එයාට ඒක තේරුනේ. එයා දන්නේ නැහැ O level ළමයා මොකද්ද කරන්න ඉන්නේ කියලා. ඉතින් O level ළමයට A level කරන ගමන් එයා දන්නේ නැහැ නේ ඉතින්. එයා කොහොමද O level කරලා A level කරන්නේ. ඒකට එයාගේ වටත් දන්නේ මේනේ. එතකොට මේ අර මට හිතෙනවා unnecessary pressure එකක් එනවා කියලා මේ pressure එකක් කොහොමද A levels කරද්දි තියෙන්න ඕනේ. බට් ඉතින් අර මේක බැරි දෙයක් කියලා ඔලුවට දාගන්නේ වැරදි. මේක බැරි දෙයක් නෙමෙයිනේ. ඒතකොට අර A3 කරගන්න එක පුළුවන් කියලා හිතුණාට පස්සේ මට පුළුවන් උනේ වැඩේ කරන්න. එතකොට A3 බෑ කියලා පටන් ගද්දි සමහර කට්ටියට මේ අර ඒගොල්ලන්ට අර ටාගට් එක ඔලුවට එන්නේ නැති වෙන්න පුළුවන් නේ. එතකොට ඒගොල්ලන්ට පුළුවන්කම තිබිලත් ඒගොල්ලෝ ටාගට් එකක් ඔලුවට ගත්තේ නැති නිසා වැඩ කරන්න බැරි වෙන්න පුළුවන්. මට හිතෙනවා මේ ඒක නිසා අර අපි A levels වලට පටන් ගන්න ඉන්න ළමයින්ට මේක මේ කරන්න බැරි වැඩක් කියන එක ඔලුවට දාගත්තොත් ඔලුවට දැම්මොත් ඒක ඇත්තටම හොඳ නැති දෙයක් මොටිවේෂන් එකක් නෙමෙයි. හරි. එතකොට මේ ඔබ O level මතු කරපු හින්දා මම මේ ප්‍රශ්නේ අහන්න හේතුව මේ O level සහ A level O level උත් ඔබ මං හිතන්නේ 9As අරගෙන හොඳ රිසල්ට් එකක් ගත්ත කෙනෙක්. ඒ O level 9As එකයි A level 3As එකයි ගැන කතා කරොත් ඒකේ මොකක්ද වෙනස? ඔයාට ෆීල් උනේ ඒ ජර්නි එකේ තියෙන වෙනස්කම් වගේ ඇහුවොත් O level වලට ඇත්තටම ලොකු effort වෙනසක් තියෙනවා. effort එක වෙනසක් තියෙනවා. මේ හැබැයි ඉතින් කරන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ O level මත ඩිපෙන්ඩ් වෙන්නේ නැති දෙයක් කියලා රිසල්ට් එක. එහෙම කිව්වොත් එහෙම ඔබ මේ A level ගැන බෑග්ග්‍රවුන්ඩ් ස්ටඩි එකක් කරේ නැහැ කියලා කිව්වා. ඒතර O level කියන්නේ ඇත්තටම බෑග්ග්‍රවුන්ඩ් ස්ටඩි එකක් කරන්නේ නැතුව ඒ නමයක් ගන්න පුළුවන්.
ඔව් අනිවාර්යෙන්. ඒ ලෙවල් වල ඒ තුනකට යනවා නම් අනිවාර්යෙන් අර බැග් අවසාන මොහොතේ හෝ මේ මොකක්ද කියලා තේරුම් අරගෙන ගෝල් එක අඳුර ගන්න ඕනේ. මම හරිද? මම ඇත්තට මේ ඕල ඒ ලෙවල් ගන්න මේ බැක් සෝරි ඒ ලෙවල් ගන්න මේ බෑග්ග්‍රවුන්ඩ් ස්ටඩි කරේ නැත්තේ අර ඒ ලෙවල් වලින් පස්සේ ගන්න. මේ කියන්නේ ඔය යුනිවර්සිටි කෝසස් ඒවා ගැන තමයි බෑග්ග්‍රවුන්ඩ් ස්ටඩි කරේ නැත්තේ. නැත්නම් ඉතින් මම අරගමත් මැත් සයන්ස් නෑ මම ඇහුවේ අර ඉසෙට් ස්කෝර් එක ගැන ඔබ දැනගෙන හිටියේ නෑ කියලා කිව්වා. ඔව් මේක හොඳ ඉසෙට් එකක් නෙමෙයි කියලා වගේ හිතුණා කිව්වා. ඒ කියන්නේ අර කියන්නේ ඒ ලෙවල් අර ඒ ලෙවල් ඊට වඩා ස්ටඩි කරලා තිබුණා නම් ඔබ මං හිතන්නේ මීටත් වඩා හොඳ ප්‍රතිඵලයකට යයිද? මීට කලින් ඔව් මට හිතෙනවා මම පොඩ්ඩක් මේක දිහා බැලුවා නම් අර මට ඔළුවට ඔළුවගේ මගේ ඔළුවේ තිබ්බනේ මේක මේ ඕන් නැති දෙයක් කරන්න බැරි දෙයක් මම මොකටද මේක කරන්න වගේ දෙයක් තිබ්බා මම මුල් කාලේ. එතකොට අර මගේ ටාගට් එකක් හැදිලා තිබ්බේ නැහැ. මගේ ටාගට් එක කලින් හැදුණා නම් මට හිතෙනවා මේක ඊට දෙයක් කරගන්න තිබ්බා කියලා. O level ස්ටෑන්ඩඩ් එක පොඩ්ඩක් වැඩි විය යුතුද? ඔබගේ මතය මොකක්ද? O level ස්ටෑන්ඩඩ් එක නෑනේ O level තියෙන විදිය හොඳයි. මට හිතෙන්නේ ඉතින් අර A level වලට එද්දී සමහරලාට අර ලොකු බ්‍රේක් එකක් ගන්නවනේ. ඒකිනුත් කේස් වෙන්න පුළුවන්. සමහරලාට මමත් එක්ක කරා මටත් මේ මගේ බ්‍රේක් එකක් වැඩි වුණා. මට හිතෙන්නේ මේ ඒකත් පොඩ්ඩක් අර මම A level ගැන හිව්වෙත් නෑ A level පටන් ගන්න කාලේ. යාළුවෝ කියන නිසා මම ක්ලාස් එක ලියා. මේ යාළුවෝ මං ක්ලාස් එක සෙව්වෙත් නෑ ඇත්තටම. මගේ යාළුවෝ කිව්වා මේකට යන් ඉතින් මාත් ගියා. එහෙම ටිකක් උනේ මේ අර බ්‍රේක් එක වැඩි කාලේ ඉතින් මාස කීයක් විතර නිකන් ඉන්නවද මාස මම හිතන්නේ ඔයගොල්ලෝ ජූනි මාර්තු මාසේ ටියුෂන් ක්ලාස් එකක් පටන් ගන්නවා. අර ඒ කියන්නේ ටියුෂන් ක්ලාස් පටන් ගත්තට මේ රිසල්ට් ආවට පස්සේ සමහර කට්ටිය වැඩ ගන්න පටන් ගන්නවා. ඉතින් රිසල්ට් එක මාස 5ක් විතර යනවා යනවනේ. ඒතකොට මේ මාස 5 එන ලොකු මේ ආයෙකට රිලැක්ස් වුණා වැඩි ඔබ. මට හිතෙනවා මම රිලැක්ස් වෙනවා වැඩි කියලා. මේ අර A levels වලට ඉතින් පටන් ගත්තට පස්සේ ඉතින් A level පටන් ගන්න කාලේ ලොකු වැඩක් නැහැනේ. ඕක ටිකක් කරගෙන යන්න පුළුවන් වැඩක් නැති කියන්නේ. ඒතකොට පස්සේ වෙද්දී මේකෙ කියන්නේ අර A level අර මට තේරෙන විදිහට මම ගුරුවරයෙක් විදිහට මට දකින්න කෝණේ තමයි A level සහ O level අතර වෙනසක් නෙමෙයි තියෙන්නේ. A level වල content එක වැඩි. ඔව් මටත් හිතෙනවා. content එක වැඩි හින්දා pressure එක handle කරන්න බැරි කෙනෙක්ට A level කරන්න අමාරුයි. මගේ මතය. මම හිතන්නේ ඔබත් ඒ විදිහට දකින්නේ නැත්නම් ඔව් content එක වැඩි කියලා අනිවාර්යෙන් ඒක ඇත්ත content වැඩි. ඒතකොට content වැඩි එකේ ඒක තමයි දැන් A level කාලේ O level කාලේ අපිට අන්තිම කාලේ ඉතින් මාන්තිම මාස දෙක තුන වුණත් මේක සිලබස් එකම ආයෙ මොකද රිකෝල් කරලා ගේමක් ගන්න පුළුවන්. A level කාලේ ඒක කරන්න බෑ ඇත්තටම. අතන A level කාර්ය කරන්න ඕනේ කරන වැඩ ටික කරන් යන ගමන් අමතක වෙන්න නොදී තියෙන එක. ඒ කියන්නේ අපි පේපර් ක්ලාස් වල ජොයින් වෙන්න ඕනේ. මොකද පේපර් ක්ලාස් එකෙන් කරන්නේ අපිට පරණ පාඩම් වල ප්‍රශ්න වෙනවා. ඒතරින් අමතක මේ කියන්නේ සිලබස් වල තියන් ඉන්නවා කියන්නේ ඉතින් ඒ අර පේපර්ස් කරන එක තමයි. ඒතකොට අර අපි සිලබස් එකේ දැන් ටිකන ගත්ත ටික අයිමස් රිකෝල් වෙනවනේ. අර සිලබස් එක ඔළුවේ තියන් ඉන්න එකත් ඕනේ. ඒක අන්තිම මාස තුන වගේ කරන්න බෑ. ඒක ඉතින් අර අවුරුද්දක් විතර ඒක කරන්න ඕනේ. පේපර්ස් කරන වැඩි. ඔව්. කොහමද අර A level වල අවුරුද්දක් එකමාරක් වගේ දෙන පේපර් ක්ලාස් පටන් ගන්න. ඒතකොට ඒකකට පටන් ගත්ත ගමන් ජොයින් වෙන එක හොඳයි. ඔව්. ඊළඟට මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්. සාමාන්‍යයෙන් A level හොඳ රිසල්ට් එකකට යන්න මම දකින විදිහට ඔයාලට ටියුෂන් ක්ලාසස් ඉම්පැක්ට් එකක් වෙන්න ඇති. ඒ වගේම self study සහ ඔබගේ පාසලෙන් මේ ලැබුණ දේවල් ඇති. ඔයා දකින විදිහට මේක පිළිවෙලට ගත්තොත් එහෙම වැඩිපුරම ඔයා කරන්න ඕනේ මොකද්ද හොඳ රිසල්ට් එකකට යනවා නම් සහ තුනම කළ යුතුද එක එක ඒවයි වෙනස්ද ලැබුණ දේවල් කොහොමද ඒක ඔබ දකින්නේ? මට හිතන විදිහට ඔකෙන් ඔය තුනෙන් කරන්න දැන් self study කියලා සර් කිව්වනේ වැඩිපුරම ඕනේ self study තමයි. මොකද මේ අපිට සිලබස් එක අපි කොහෙන් හරි ටීචර් කෙනෙක්ගෙන් ගන්න ඕනේ. සිලබස් එක අරගෙන සිලබස් එක අපිට දැන් තියරි එක මාස්ටර් කරන එක කරන්න ඕනේ self study එකට. එතකොට දැන් ටියුෂන් හරි ස්කූලෙන් හරි ගන්න තියරි එක අපිට නිකන් ලැබෙන්නේ 30ක් 25ක් වගේ තමයි. ඉතුරු 75 අපි ඒක මාස්ටර් කරගන්න ඕනේ. ඒක තනි කර කරන්නේ සර් කෙනෙක්ගෙන් නෙමෙයි. ඒක සර් දෙන වැඩ ටික කළා කරන්නේ. ඒක නැත්තම් හෝම්වර්ක් නැත්තම් ඔය පේපර්ස් කළා ඒක තමයි එතකොට තමයි අපිට තියරි මාස්ටර් වෙන්න. ඕක සමහර ළමයි සර් ක්ලාස් ගිහලා විතරක් වැඩ කරගන්න කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලන්ට අන්තිම කාලේ මතක නැහැ. මොකද ඒගොල්ලන් අර 130 විතර අරගෙන තියෙන්නේ. ඒගොල්ලන්ට අර ගෙදර ඉඳන් වැඩ කරන්න නැතුණන් පස්සේ self study එක බින්දු වුණාට පස්සේ මේ A levels නම් මට හිතෙන්නේ කරන්න අමාරුයි. මොකද මේ content එක වැඩි එක හේතුවක්. අර අමතක වෙනවා මුල් කාලේ කරපේවා. ඒක නිසා self study එක තමයි වැඩිපුරම තියෙන්න ඕනේ. මම ඉස්කෝලේ ගියා first year එකේදී ඇත්තටම first year එකේදී යම් තාක් දුරට ගියා. second year වෙද්දී ඉතින් මේ ලංකාවේ ඔයගලගේ කොවිඩ් පැන්ඩමික් කාලේ තමයි මම හිතන්නේ. ඔව් අර full crisis එක. ඒකත් තිබ්බා. මේ කොහොම හරි ලංකාවේ ඉතින් education system එකට අනුව මේ මට හිතන විදියට දෙකක් කරගන්න අමාරුයි. දෙකක් කරන් ගියොත් වැඩ වැඩි වෙනවා. ඒතර මේ ටියුෂන් උයි ස්කූල් උයි දෙකම මං
චූස් කරේ නෑ අන්තිම කාලේ. ඒතකොට මම ටියුෂන් තමයි චූස් කරේ. ඉස්කෝලේ පේපර්ස් ටික අනිවාර්යෙන් කරා. ඉස්කෝලේ පේපර්ස් වලින් ලොකු දෙයක් ලැබුණා. මේ ආනන්ද කියන්නේ මේ සාමාන්‍යයෙන් මම දකින විදිහට කම්බයින් මැච් නම් හොඳම හදන්න පේපර්ස් හදන ඉස්කෝල දෙක කීපෙන් එකක්. ඔව් ඒකම තියෙන එකක් අතරම කිව්වොත් එහෙම. ඔව් ඒක අපිට එක විදිහට යූස්ෆුල් වුණා. අපි ඒ කාලේ නම් ඒක ලොකුවට අපි බැන හිටියේ මෙච්චර අමාරු පේපර්ස් මොකටද කරන්නේ මේ එහෙම ගිය බැන හිටියේ. හැබැයි අන්තිම කාලේ කියන්නේ පේපර් එක ලියද්දී A level පේපර් එක ලියද්දී පළවෙනි පේපර් එකම දුන්නනේ PO පේපර් එක මම දන්නද කියලා 23 දැන් පොඩ පරණත් එක්ක 2023 A level පේපර් එක PO එක තාම අවුරුද්දයි පරණ 2024 විතරයි තාම කලින් අන්තිමට කලින් මේ 2023 PO පේපර් එක පොඩ්ඩක් මට හිතෙන්නේ ස්ටෑන්ඩඩ් පේපර් එකක් තිබුණා. පොඩ්ඩක් අර පැටර්න් එකෙන් වෙනස් වෙලා එහෙම ගිය පේපර් එකක්. ඔය ලෙවල් වල පළවෙනි විෂයක් විදිහට වා මුණ දෙන්නේ PO maths PO එක. ඒකම දුන්නා එහෙම. ඒ කියන්නේ ඔබ මං ඒකත් අහන්න තමයි ඔබෙන් හිටියේ. ඒ කියන්නේ ඒ ප්‍රෙෂර් එක කොහොමද ඔබට දැනෙන්නේ? ඒ පළවෙනිම දවසේ පේපර් එකට මුණ දෙන එක. ඒකට මට යූස්ෆුල් වුණා ඉස්කෝලේ ටර්ම් ටෙස්ට් වල ලියපු එක. මොකද ඉස්කෝලේ ටර්ම් ටෙස්ට් වලින් අපි ඊට වඩා අනාථ වෙලා තියෙනවා ඇත්තටම. ඒතකොට මේක ඇත්තටම අනාථ වුණා කියලා කියන්නත් බෑ. ඉස්කෝලේ ටර්ම් ටෙස්ට් වලින් අර පේපර්ස් 6ක්ම කරන්නේ. ඒතකොට පේපර්ස් 6කදීම අනාථ වෙලා තියෙනවා. අනාථ වුණා කියන්නේ ඉතින් ලොකු අමාරු ප්‍රශ්න දැකලා මේවා කියන්නේ ලොකු ගේමක් දුන්නොත් විතර මේ හදන්න පුළුවන් කියලා ප්‍රශ්න දැකලා තිබ්බා. අර ලේසියෙන්ම අපිට තමයි දැන් ප්‍රශ්න දැකලා පස්සේ පේනවනේ මේක ඉස්සෙනික හදලා දාන්න පුළුවන් කියලා. එහෙම නෙමෙයි අර නිකන් ගේමක් දීලා හදන්න ඕන ප්‍රශ්න දැකලා තිබ්බා. ඒක නිසා අර A level පේපරේ ආවට පස්සේ ලොකුවටම ෂොක් වුණේ නැහැ. පොඩි ෂොක් එකක් වුණා නැත්නම් අර අපි බලාපොරොත්තු වෙන පේපර් ගන්නේ. හැබැයි ඉතින් අර මානසික වැටිලා පේපර් එක කරගන්න බැරි වෙන තරම ෂොක් වුණේ නැහැ. ඒක ඉතින් මම දකිනවා ඉස්කෝලේ පේපර්ස් කරපු එකේ වාසියක් කියලා. පාසලේ ඔබගේ අවසාන වාර පරීක්ෂණයට කීයක් වගේ තිබුණා වගේද මතක? මට මැත්ස් වලට 60ක් තිබ්බා. මගේ ලොකු අචීව්මන්ට් එකක් දකිනවා. ඔව් 60ක් අරගෙන ඒ කියන්නේ ආනන්දේ 60ක් ගන්න මං හිතන්නේ සෙක්ෂන් එකේම 50ක්. ඔව් මම හරියට දන්නේ ඒක වගේ මට 29 ආපු කාලෙත් තිබ්බා. මැත්ස් වල 29යි 30යි ඒක ආපු කාලෙත් තිබ්බා. අන්තිම එකට 60ක් ගත්තා. ඉතින් මට ඒක මාර ඒ කියන්නේ වාට A level වලට A තුනක් ගත්තා හා සමානද ඊටත් වඩා වැඩි මට මාර සතුටක් ආවේ ඇත්තට. මං හරි දැන් මම කරගන්න ඕනේ දා ඔක්කොම කරා වගේ ෆීලිං එකක් ආවා 60 දැක්කට පස්සේ. මේ ICT වලට නම් ඉතින් ලොකු පොඩි කාලේ කියන්නේ මුල් කාලේ දැන් තිබ්බා. මොකද ICT මට ලඟ ගන්න පුළුවන්. ෆිසික්ස් වලටත් තිබ්බා. මට මේ මැත්ස් එක තමයි ඉස්කෝලේ වැඩිපුරම අමාරු එක. මැත්ස් එක තමයි 20 ගණන් 30 ගණන් හදිස්සිය. ඕනම ඉස්කෝලේ එක මං හිතන්නේ මැත්ස් පේපර් එක ටිකක් අමාරුයි නේද? අනිත් ඔව් මැත්ස් එක මට හිතෙනවා අමාරු ගන්න පුළුවන් කියලා. අනිත් ඒවා වල මේ වැඩිපුර මොකද MCQs උත් නැහනේ. අර ලකුණු ගන්න පොඩ්ඩක් මම කියන්නේ කෙලින්ම අපිට ඩිරෙක්ට් ලකුණු වෙන කිසිම මාර්ගයක් නෑ. අපි ලියන්නම ඕනේ. අනිවාර්යයෙන් කොපි කරලවත් ඒ කියන්නේ කොපි කරන්න දරන් ඉන්න ඕනේ. ඔව් කොපි කරන්න දරන් ඉන්න ඕනේ. කොපි කරන්න දරන් ඉන්න ඕනේ. හරි. ඊට පස්සේ මම මේ වගේ ප්‍රශ්නයක් අහන්නම්. ඉතින් A level කරද්දී අනිවාර්යෙන් ඔයාට ප්‍රෙෂර් ආපු කාලවල් ඇති. චැලෙන්ජස් ආපු කාලවල් ඇති. ඒ ප්‍රෙෂර් එක හැන්ඩල් කරන්න නැත්නම් ඔයා හොබි එකක් ෆලෝ කරා වෙන්න පුළුවන්. නැත්නම් අන්තිම කාලේ ප්‍රෙෂර් එක වැඩි වෙන දෙයක් කරා වෙන්න පුළුවන්. ඒ වගේ මොනවාද මේ උසස් පෙළ කරන දරුවෙක්ට දෙන්න පුළුවන් උපදෙසක් මේ ප්‍රෙෂර් එක හැන්ඩල් කරන්න? ප්‍රෙෂර් එක කියන්නේ දේ ඇත්තටම මම හිතන විදිහට ප්‍රෙෂර් එක එනවා. ප්‍රෙෂර් එක නැති කරගන්න බෑ කොහොමද? ඒක ප්‍රෙෂර් එකත් එක්ක වැඩ කරන විදිහ තමයි මට දැන් ඉගෙන ගන්න ඕනේ අපි. එතකොට මේ අර ප්‍රෙෂර් එකත් එක්ක වැඩ කරන විදිහ මට හිතෙනවා ස්පෝර්ට්ස් කරොත් පොඩ්ඩක් ළමෙක්ට මේ ඉගෙන ගන්න පුළුවන් වෙනවා කියලා. ප්‍රෙෂර් එකත් එක්ක වැඩ කරන විදිහ. A level maths කරන දරුවෙක්ට ස්පෝර්ට්ස් කරන්න පුළුවන්ද? ඒ කියන්නේ ඔබ කීහිතන විදිහට? මට හිතෙන්නේ පුළුවන්. හැබැයි අන්තිම ඊයේ මාත් කරේ නැහැ. මාත් A levels first year එකෙත් කරා. මට මතකයි ඊට මට ක්ලාස් එකකුත් මිස් වුණා. මට සර්ට කෝල් එකක් දීලා කිව්වා මේ ටෝර්නමන්ට්ස් වල ඉන්න කියලා. හැබැයි මම ක්ලාස් මිස් කරගත්තා. මම ක්ලාස් එක රෙකෝඩින් එකෙන් කවර් අප් කරගත්තා. වැඩ මිස් කරගත්තේ නැහැ. වැඩත් එක්ක ස්පෝර්ට්ස් කරගන්න පුළුවන් කියලා මට හිතෙනවා ෆස්ට් ඉයර් එකේ වගේ. ඔව්. සෙකන්ඩ් ඉයර් එකේ දැන් පොඩ්ඩක් අමාරුයි. ඒ කියන්නේ දැන් අර තාක්ෂණෙත් එක්ක ඉස්සර දැන් අපි ක්ලාසස් කරන කාලේ අපිට ක්ලාස් එක මිස් වුණාම තමයි. යාළුවෙක්ගෙන් නෝට් එකක් ඉල්ල ගන්න අරන වෙන කරන්න දෙයක් නැහැ. ඔව්. ඕගොල්ලන්ට ඒ ටෙක්නොලොජි එක දැන් අපේ මගේ ක්ලාස් එකේ පෞද්ගලිකව ඕගොල්ලන්ට මම හිතට රෙකෝඩින් එකක් දුන්නාම ඒක A level වෙනකම්ම බලන්න පුළුවන් වෙන විදිහට ලැබෙනවා. ආයෙ රිවයිස් කරන්න පුළුවන් වෙනවා. ඒක ඔයා දකින්නේ කොහොමද? ඒ කියන්නේ අලුතෙන් රිවිෂන් ක්ලාස් එකක් ඕන වෙනවද ඊට පස්සේ නැත්නම් ඒ රෙකෝඩින් එක බැලුවම ඇතිද නැත්නම් කොහොමද ඒක දකින්නේ? මට නම් හිතෙන්නේ මම වැඩිපුර ඇත්තටම කැමති ෆිසිකල් ක්ලාසස් වලට. මොකද මට අර පන්තියට ගිහිල්ලා ඒ ටික කරද්දී මට පොඩ්ඩක් තේරෙනවා. ඒ කියන්නේ මට ලේසි ඇත්තටම කරගන්න. මොකද මම රෙකෝඩින් එක බලද්දී මට ඕනම් පෝස්ට් කරන්න පුළුවන්. ඒතකොට මට මේ නිකන් කම්මැලි කමක් ආවොත් මම පෝස්ට් කරලා දානවා. ඩිස්ට්‍රැක්ෂන්. ඒතකොට ඇත්තටම අර පන්තියේ පැය 3 කවර් කරන්න සමහර පැය 4ක් 5ක් විතර යනවා. ඒක නිසා මම ෆිසිකල් වලට කැමති ෆිසිකල් ක්ලාසස් වලට. හැබැයි ඉතින් මිස් වුණොත් මම අනිවාර්යෙන් ඔන්ලයින් කවර් කරගන්නවා. කොහොම හරි මේ
රෙකෝඩින් එක බලලා. ඒ කියන්නේ ඒ ලෙවල් මට්ටමේදී දරුවා කියන්නේ ඇත්තටම වැඩිමල් පුද්ගලයෙක් නේ. යාගේ අතේ වගකීමක් තියෙනවා. වගකීමක් තියෙනවා, ලොකු තමන්ගේ වගකීමක් වගකීම තමන්ගේ අතේ සැලකිය යුතු ප්‍රමාණයකට තියෙනවා. ඔබ දකින විදිහට. ඔව්. හරි. ඒතර ඉතින් ක්ලාස් එක මිස් වුණා තමයි රෙකෝඩින් එක බලලා ආයිලා වීක් එක යන්න ඕනේ. මොකද තමන් කරගත්ත වැරද්ද නිසානේ ක්ලාස් එක මිස් වුනේ. ඒතර ක්ලාස් එකෙන් පිටිපස්සේ ක්ලාස් මිස් කරගත්තත් ඉවරයි. ඒ ලෙවල්ස් වල ක්ලාස් මිස් කරගන්න නැතුව යන එකත් කරගන්න ඕනේ. ඉතින් ක්ලාස් මිස් කරගන්න නැතුව යන එක ඉතින් ලොකු වැඩක් නෙමෙයිනේ. හැමදාම ක්ලාස් එකට ගිහලා නැත්නම් බැරි වුණොත් රෙකෝඩින් බලලා යන එක කරන්න ඕන වැඩක්. එඩිට් කරලා යද්දි ඉතින් කරගන්න පුළුවන්. ඔව් මම අර ප්‍රශ්නෙට ආයෙ පොඩ්ඩක් එන්න කියලා හිතුවා. දැන් ඔබ කිව්වා පළවෙනි අවුරුද්දේ බැඩ්මින්ටන් ශ්‍රී ලංකාවේ ඒක ප්‍රෙෂර් හැන්ඩල් කරනවට ලේසි වුණා කියලා. ඉතින් අවසාන අවුරුද්දේ එතකොට ඔබ මොකද්ද ඒකට ප්‍රෙෂර් හැන්ඩල් කරන්න මම නෙමෙයි. ඒ කියන්නේ රිලේෂන්ෂිප්ස් ඒ ලෙවල්ස් කාලේ තියෙන ගැන සමහර කට්ටිය හිතනවා මේ ඉවරයි රිලේෂන්ෂිප් එකක් තිබ්බොත් ඒ ලෙවල් ඉවරයි. එහෙම හිතෙනවා. ඔබට එහෙම එකක් තිබුණනේ මට මතකයි ඒ දවස්වල මාත් එක්කත් කතා කරලා තියෙනවා මේ මම හිතන්නේ ෆිසික්ස් ක්ලාස් එකේ එහෙම ඔය දෙන්නම මේ අර හොඳම ප්‍රතිඵල ලිස්ට් එකේ 10 පළවෙනි 10 වගේ හිටියා නේ දෙන්නම මට මතකයි. ඔව් රිලේෂන්ෂිප් එකක් කියන්නේ මේ අපි ඉතින් අපේ රිලේෂන්ෂිප් එකක් තිබ්බ මට ඒ ලෙවල් අවුරුද්දක් වගේ ලාස්ට් ඉයර් එකේ. කොහොමරි මේ මම ෆිසික්ස් ක්ලාස් එකට ගිහින් මේ ෆිසික්ස් ක්ලාස් යන්නේ හේතුවත් ඒ යාළුවනේ හින්දා. මේ කොහොමරි මට හිතෙනවා ඒ කියන්නේ අපිට අපි වැඩ ප්‍රයෝරිටයිස් කරන විදිය තමයි මේකේ තියෙන්නේ කියලා. ඒ කියන්නේ සමහර කට්ටිය ක්ලාසස් කට් කරන් යනවා එළියේ එහෙම යනවා. දැන් ඒක මට හිතෙනවා ඇත්තටම මේ අර දෙන්න කතා වෙලා කරගන්න ඕන දෙයක්. දැන් තමන්ගේ පැත්තෙන් විතරක් හිතලා තමන්ට හානියක් වෙනවද නොවේ තියෙන්නේ. එතකොට දැන් රිලේෂන්ෂිප් එකක් තියෙදි දෙන්නම යනවා කියන්නේ තමනුත් කියලා අරයටත් කියලා කරන්න තමයි යන්නේ. එතකොට දෙන්නම ඇත්තටම අර රිලේෂන්ෂිප් එක පැත්තෙන් හිතද්දි ඒකත් වැරදිනේ. එතකොට අනිත් එක්කයන් නරකක් කරන්න තමන් වැඩක් කරනවා කියන එක. අර එහෙම හිතලා අපි ඉතින් මේ ඒලර්ස් වලදී එහෙම මොකොත් ඔය ඇකඩමික්ස් වලට හානි වෙන දේවල් කරේ නැහැ. එතකොට ඉතින් මේ ප්‍රෙෂර් හැල් කරන්න වගේ යූස්ෆුල් වෙනවා. ඒ කියන්නේ ඔයාලට දැන් උදාහරණයකට ඔයා කොමන් සබ්ජෙක්ට්ස් දෙකක් කරාද තුනක් කරාද දෙන්නම? මැත්ස් ෆිසික්ස් තුනම මැත්ස් ෆිසික්ස් කොමන් කරා. එතකොට ප්‍රශ්නයක් ආවම ඔබ අපි කතා කරලා ඒක කියන්නේ ඔයගොල්ලෝ ඒක හොඳ මාර්ගයට යොමු කරගෙන ඉතින් මම මෙහෙමත් අහන්න කැමතියි ඇයගේ ප්‍රතිඵල කොහොමද මේ? එයාට ඒ තුනක් තියෙනවා. ඒ තුනක් තියෙනවා. දැන් මොරටුව ටෙක්ස්ටයිල් ඉන්ජිනියරින් කරනවා. හරි. ඒ කියන්නේ ඔබ දකින විදිහට ඒ කියන්නේ රිලේෂන්ෂිප් වගේ දේවල් නැත්නම් ස්පෝර්ට්ස් වගේ දේවල් මැනේජ් කරන්න පුළුවන්. ඒක අර තමන් බාර ගන්න විදිහත් එක්ක තමයි මේ ඒ කියන්නේ තමන් වැඩ ප්‍රයෝරිටයිස් කරගන්න විදිහ තමයි. අපි ඒ කාලේ කතා වෙලාම කරා ඒලර්ස් කරලා ඒලර්ස් තමයි අපි මුල් දේ. මේකට ඒලර්ස් කරලි වෙලා තමයි අපි අපේ වැඩ කරන්නේ. ඒ නිසා අර අනවශ්‍ය විදියට ඔය පන්ති කට් කරගන්න ඒවා කරන්න කියන්නේ ඇකඩමික්ස් වල හානියක් කරගත්තේ නැහැ ඇත්තටම. ඇකඩමික් හානි නොවෙන තාක්කල් ඔබට කියන්නේ ඕනම දෙයක් කියන්නේ ඔබ ආස හොබි එකක් වුණත් ෆලෝ කරන්න පුළුවන් ඒ ලෙවල්ස් වල. ඉතින් මම හිතන්නේ ඒක බලන් ඉන්න අයට ඇත්තටම හොඳ දෙයක් වෙයි කියලා මම හිතනවා. මේ හරි. ඊට පස්සේ අපි යමු මේ වගේ ප්‍රශ්නයකට කියන්නේ අතම අපේ ඩිස්කෂන් එකේ අවසානයේ ලඟ වෙලා තියෙන්නේ. ඒ හින්දා මම මේ වගේ ප්‍රශ්න දෙකකින් ඉවර කරන්න කැමතියි අපේ සාමාන්‍ය අහන ප්‍රශ්නවල අවසාන ප්‍රශ්න දෙක විදිහට. පළවෙනි ප්‍රශ්නේ තමයි දැන් මේ වගේ හොඳ රිසල්ට් එකක් ගන්න අවසාන වශයෙන් ඔයාලට අපේ බලන උසස් පෙළ දරුවෙක්ට දෙන්න පුළුවන් ඇඩ්වයිස් එක මොකක්ද? අපි දැන් සබ්ජෙක්ට්ස් තුනක් කරනවානේ. එතකොට මුලින්ම ඔය growth එක පටන් ගනිද්දී සබ්ජෙක්ට්ස් තුනම එක විදියකටම grow වෙන්නේ නැහැ. එතකොට අපිට තේරුම් ගන්න ඕනේ දැන් අපිට පුළුවන් මේක නම් අපිට බැරි ඒවා ටික හදාගන්න. එතකොට මට මුලින්ම වගේ අරගෙන මට කරගන්න පුළුවන් කියලා හිතුනේ ෆිසික්ස්. එතකොට ෆිසික්ස් ගණන් හදලා පස්සේ මට ෆිසික්ස් ලකුණු ටිකක් එනවා කියලා තේරුණා. එතකොට ඉතින් අර ෆිසික්ස් හදාගෙන යන ගමන් දැන් අපිට ඒ තුනකට අපි වැඩ කරන්නේ සබ්ජෙක්ට් තුනක් තියෙනවානේ. එතකොට ඉතින් අර මැත්ස්ුයි ICT ටික මං අතරින් මම ෆිසික්ස් හදලා ඇත්තටම නිකන් එන ආදලයක් එන ෆිසික්ස් ගණන් එක දිගට හදාගෙන ඔක්කොම ටික හරියන. එතකොට අර ෆිසික්ස් වලින් එන ආදලයක් එනවා. මට මැත්ස් ICT වලින් එච්චර ආදලයක් එන්නේ නැහැ ඒ කාලේ ඇත්තටම. එතකොට ඉතින් අර ෆිසික්ස් මැත්තේම අර පුළුවන් එකම කර ඉන්නවට එතකොට ඔබේ අනික් විෂයන්ද කියලා ලකුණු අඩු වෙන්න පටන් ගත්තද ටික? අඩු වෙන්න නෙමෙයි ෆිසික්ස් තරම් ග්‍රෝ එකක් ආවේ නැහැ. ඒ කියන්නේ අඩු වැඩි වුණෙත් නෑ අඩු වුණෙත් නෑ වගේ වැඩක් උනේ. මට හිතුණා මම මේකට මේ ෆිසික්ස් වලට ඔලුව දාන්න වැඩි කියලා. එතකොට ඉතින් අර සබ්ජෙක්ට්ස් තුන බැලන්ස් කරගෙන මම ඇත්තටම ලොකුම එෆර්ට් එකක් දැම්මේ මැත්ස් වලට. මේ අර ඔක්කොම නිකන්
අවුරුදු දෙක තුළ වැඩ කරපු මට්ටම මම ගත්තාට හිතන්නේ පස්සේ කෝස් කන්ටෙන්ට් එකත් අනික් විෂයන් සියලුම එකට වඩා මැත්ස් වල ටිකක් වැඩි. මම හිතන්නේ පාඩම් 40කට කිට්ටු වෙන අපිට තියෙනවා මේ ඕ අනික මැත්ස් වල යන්න පුළුවන් ගැඹුරත් වැඩි නිසා එක පාඩමක මට ඒකත් හිතුණා. ඒ නිසා මම මැත්ස් වලට ලොකු එෆර්ට් එකක් දැම්මා. කොහොමද ඉතින් මැත්ස් ෆිසික්ස් ICT තුනම අන්තිමට 90ක 95ක මට්ටමකට ගන්න කියන්නේ A level වල ඔයාට 90ට වඩා උඩ එකක් අනිවාර්යෙන් මැත්ස් වලට ෆිසික්ස් වලට එන්නේ නැති නේද? මැත්ස් වලට අර PO එකකින් ප්‍රශ්න යනවානේ මට. PO එකේ පළවෙනි ක්ලාසේ ප්‍රෙෂර් එක. ඔව් ඒකෙන් මට හිතුණා ඒකෙන් අර මැත්ස් PO එකට විතරක් 90ට එන්නේ නැතුව ඇති. හැබැයි මැත්ස් ඇප්ලයිඩ් එකට 90ක් 95ක් ඇති. ඒ කියන්නේ ඔබ මැත්ස් එකේ PO එකට අඩු වෙන හින්දා ඊට පස්සේ ඇප්ලයිඩ් එක වැඩිපුර ෆෝකස් ඔව් කරලා ඇප්ලයිඩ් එක ලිව්වා. ඇප්ලයිඩ් එක නම් හොඳටම ලියවුණා. ඒක මේ මම දන්නේ කොහොමද කියලා මට ප්‍රෙෂර් එකත් එක්කම ඇප්ලයිඩ් එක කන්න බලාගෙන ලිව්වේ. ඇප්ලයිඩ් එක පේපර් එක දීපන් කියලා හිතාගෙන මේ ඇප්ලයිඩ් පේපර් හොඳටම ලිව්වා. ඒකේ එකක්වත් මිස් කරගත්තේ නැහැ. අර ෂෝට් ක්වෙස්චන්ස් 10යි මට කොහොමද වෙලාවත් ඉතුරුනා ඇප්ලයිඩ් එක ලියද්දි. මේ අර PO එකේ මිස් වෙච්ච ලකුණු අනිවාර්යෙන් ඇප්ලයිඩ් එක මට ආවා. එතකොට මේ මැත්ස් වල හැබැයි අර PO ඇප්ලයි දෙකෙන්ම එකම ලකුණු නැහැ. ඇප්ලයිඩ් වලට වැඩි ඇති. කොහොමද මැත්ස් මේ ෆිසික්ස් වලට ICT වලට මට හිතෙනවා හොඳ ලකුණු ගානක් A levels වල තියෙන්නේ නැති කියලා. නැත්නම් ඉසෙඩ් එක මෙච්චර හොඳ ඉසෙඩ් එකක් එන්නේ නැහැ නේද? ඔව්. ඔව්. හරි. එතකොට ඔබ දකින විදිහට සබ්ජෙක්ට්ස් තුන බැලන්ස් කරන්න ඉගෙන ගන්න එක තමයි A level දරුවෙක් වැඩිපුරම කරන්න ඕනේ දේනේ. සබ්ජෙක්ට්ස් තුන බැලන්ස් කරන්න ඉගෙන ගන්න එකයි අන්තිම කාලේ පේපර්ස් කරන එකයි. අන්තිම කාලේ අපිට බැරි පාඩම් පොත් දිග අරගෙන බලන්න ගියොත් වෙලා යන වැඩි. ඒක නිසා පේපර් එකක් කරලා ඒ පේපර් එකේ ඒ පාඩමට අදාළ ප්‍රශ්න කරලා ඒ පාඩම කවර් අප් කරගන්න වැඩි තමයි කරන්න ඕනේ. මොකද දැන් A level පේපර් එක මොඩල් පේපර්ස් උනත් හදන්නේ කවර් හදන එක්කෙනා හදන්නේ ඒ පාඩම එයා බලන්නේ. ඒතර එයා පාඩම බලලා එයා පාඩමෙන් එන තැන් ටික බලලා ප්‍රශ්න හදනවා. එතකොට ඒ වෙලාව අපිට නැති වෙනවා. ඒ වෙලාව අපිට ප්‍රශ්නෙට උත්තර දෙන්න ගන්න ඕනේ. ඒතර අර ප්‍රශ්නෙට උත්තර දෙද්දී අර පාඩමෙන් ග්‍රැබ් කරගන්න දේ ප්‍රශ්නේ තියෙනවා. ඒතර ඒක අපිට මාකින් ස්කීමේ බලලා ප්‍රශ්න අර පාඩමෙන් සමරයිස් එකක් සමරි එකක් ගන්න පුළුවන්. ඒතර ඒ වගේ ප්‍රශ්න එක පාඩමකින් essay questions 10ක් වගේ කරද්දී අර තියරි බලලා කරනකොට ලොකු මේ කවර් අප් එකක් එනවා. ඒතකොට ඒ වගේ වැඩක් තමයි මම අන්තිම කාලේ කරේ. බැරි පාඩම් වල ප්‍රශ්න පාස් පේපර්ස් ක්ලාසිෆයි කරලා වගේ කරා. අනික එක මම හිතන්නේ පාස් පේපර්ස් වල මේ ඔරිජිනල් මාකින් එක හොයාගෙන වැඩ කරොත් එහෙම අර ලියන්න ඕනේ සමහර ස්ටේට්මන්ට්ස් තියෙනවා ඒවට ලකුණු තියෙනවා අර ඒ වගේ පොයින්ට්ස් උත් මම හිතන්නේ විෂයන් තුනේම ඔබ දැනගන්න නැති ඔව් මම අන්තිම කාලේ කියන්නේ පාස් පේපර්ස් ලොකුවටම කරා මම පාස් පේපර්ස් වල ඒ කියන්නේ පාස් පේපර්ස් විතරකුත් නෙමෙයි අර හොද ස්ටෑන්ඩඩ් එකක් තියෙන මොඩල් පේපර්ස් ඒ කියන්නේ මම පේපර් එක කන කලින් බලලා විශේෂයෙන් මැත්ස් වල මාකින් ස්කීමේ බලනවා ඒ කියන්නේ මාකින් ස්කීමේ බලලා කියන්නේ මේක පාඩම් කරන්නේ මාකින් ස්කීමේ මොන වගේද කියලා බලනවා මාකින් ස්කීමේ හොදයිද මේක මේ ලකුණු දාන විදිය තියනවාද ලකුණු ඒ කියන්නේ මම ඉතින් බැලුවාට තේරෙනවා මේක මේ ලොකු එෆර්ට් එකක් අරගෙන හදපු පේපර් එකක් කියලා. එහෙම මේ හොඳට මාකින් ස්කීම් තියෙන පේපර්ස් විතරයි කරේ. මොකද අන්තිම කාලෙස පේපර් එකක් කළා ප්‍රශ්නයක් අනාත වෙලා මාකින් ස්කීම් එක නැත්තම් ලොකු ප්‍රෙෂර් එකක් එනවනේ. මේක අපිට හදාගන්න විදියකුත් නැහැ. ඒ කියන්නේ සමහර යාළුවන්ට දැම්මත් ඒගොල්ලෝ හදන්න දන්නෙත් නැහැ. මොකද අර ඒක නිසා මාකින් ස්කීම් හොඳට තියෙන පේපර්ස් බලලා ඒ පේපර්ස් ටික් කරලා බැරි ප්‍රශ්න මාකින් ස්කීම් එකෙන් බලාගෙන හදාගන්න. එහෙමම කරනකින් ලොකු මේ ලකුණු වැඩිවීමක් වුණා මට. අර අන්තිම කාලේ අන්තිම මාසෙම වගේ අන්තිම මාසෙම පේපර්ස් ගොඩක් කරලා ලකුණු නිකන් ලොකු විදියට වැඩි වුණා. අර ෆැමිලිය වෙන එක වැඩිපුරම වුණා. මම පේපර් එක දක්කිද්දී අන්තිම ඒ ලෙවල් පේපර් එක දක්කිද්දී ලොකුවට මේ අමතක පාඩම් නොදකපු ප්‍රශ්න නෙමෙයි වගේ මට ගොඩක් ෆැමිලිය වාට වැඩේ. හරි. එතකොට අවසාන වශයෙන් එතකොට මේ අපේ වීවර්ස්ලා කියන්න තියෙන්නේ ඔයා A level maths කරනවා නම් නැත්නම් ICT ෆිසික්ස් කරනවා නම් අනිවාර්යෙන් පාස් පේපර්ස් වලට වැඩි ෆෝකස් එකක් දෙන්න සබ්ජෙක්ට්ස් තුන බැලන්ස් කරන්න ඉගෙන ගන්න. ඒක තමයි ප්‍රයොරිටිම කරන්න ඕනේ. ඔව් අවසාන වශයෙන් මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම් තිලා. මීළඟ අවුරුදු 10 ඇතුළත ඔබ කොතනද ඉන්නේ වගේ ඇහුවොත් එහෙම ප්‍රශ්නයක් ඔබ ඔයා කොහෙද ඉන්නවා වගේද දකින්නේ? මෙහෙමයි මම දැන් කරන්නේ University of Colombo School of Computing computer science නේ. ඒතකොට මම දැන් කරන්නේ IT related එකක්. fully IT and maths වගේ related එකක්. එතකොට මේ අර මම කැමති විෂය physics නේ. ඕක දැනට ගෑවිලා නැහැ මගේ degree එකේ. මම අවුරුදු 10කින් කියන්නේ degree එකත් කරලා තව masters තියෙන එකකුත් කරලා job එකක් පටන් ගන්නවා ඒ කාලේනේ. එතකොට මම කැමති මම IT and physics related මොකක් හරි කර ඉන්නවා දකින්න. මේ මම හිතනවා මම මොකක් හරි ෆිසික්ස් ගාවගෙන නැති කියලා ඒ කාලේ වෙද්දි. ඔව් මම හිතන්නේ ඔබට PhD එකක් හරි ඒ වගේ රිසර්ච් පැත්ත හරි ඒ පැත්ත නැත්නම් මාස්ටර් කරද්දී ඔයාලට මම හිතන්නේ ෆිසික්ස් සම්බන්ධ දෙයක් කරන්න පුළුවන් වෙයි මම හිතන්නේ. ඔව් මේ අනික මේ දැන්
මාස්ටර්ස් කරන්න මට ඉන්ජිනියරින් කරන්න බෑ කියලා එකක් නැහැ. ඒතරද මම කැමති මොකක් හරි ඉන්ජිනියරින් ඉලෙක්ට්‍රොනික්ස් ඉන්ජිනියරින් හරි මොකක් හරි ඉන්ජිනියරින් සයිඩ් එකේ මාස්ටර්ස් එකක් කරන්න. කරලා මම හිතනවා හරියටම ෆිසික්ස් ගාවේ නැති කියලා. හරි. ඒක තමයි ඔබේ බලාපොරොත්තු. ඉතින් ඒ බලාපොරොත්තු එහෙම ඉෂ්ට වෙන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් දැන් තියෙන්නේ ඔග මේ අපේ වීවර්ස්ලා කැමතිම සෙග්මන්ට් එක අපේ රැපිඩ් ෆයර් ක්වෙස්චන් සෙග්මන්ට් එක. හරි තිලා. ඉතින් ඊළඟට තියෙන්නේ අපේ වීවර්ස්ලා කැමතිම සෙග්මන්ට් එක රැපිඩ් ෆයර් ක්වෙස්චන් සෙග්මන්ට් එක. මේකේ තිලාන් වෙන්නේ ඔයා උත්තර දෙන්න ඕනේ ඉතාමත් කෙටියෙන්. ඒ කියන්නේ ඒක වචන දෙක ඔව් නෑ බෑ උත්තරයක් වෙන්න පුළුවන්. නැත්නම් වචන කිහිපයක උත්තරයක් වෙන්න පුළුවන්. ඉතින් ඔබ ලෑස්තිද මේ ප්‍රශ්න ටික බාර ගන්න? ඔව්. හරි. ඉතින් පළවෙනි ප්‍රශ්න විදිහට වැඩිපුරම ඔයා පාඩම් කළේ උදේද රෑද? රෑ. උසස් පෙළ ඔබ කැමති විෂය මොකද්ද? ෆිසික්ස්. උසස් පෙළ අමාරු විෂය විදිහට ඔබ දැක්කේ මොකද්ද? අමාරුමත් නෙමෙයි එෆර්ට් එක වැඩිපුර දුන්නේ මැත්ස්. තනියම වැඩ කරන එකද ඔබ කැමති නැත්නම් ගෲප් එකක් විදිහට ස්ටඩි කරන එකද ඔබ කැමති? ගණන් හදිද්දී නම් තනියෙන් වැඩි කරා. යාළුවොත් එක්ක ඉතින් ගණන් ෂෙයා කරගත්ත වැඩත් කරා. ඊළඟ ප්‍රශ්නේ එක දිගට පාඩම් කළාට පස්සේ රිලැක්ස් වෙන්න ඔබ මොනවද කරන්නේ? රිලැක්ස් වෙන්න නිකන් හිටියා. නිකන් හිටිය කියන්නේ සමහරලාට නිකන් ෆොටෝ කරලා මෙහෙම ඉඳන් හිටියා. මොකද මට මේ ෆෝන් ගොඩක් වෙලා කියන්න බෑනේ මේක. පොඩි ප්‍රශ්නයක්. නිකන්. ඒ කියන්නේ සමහරලාට මම මුල් කාලේ මට ෆෝන් යූස් කරන්න පටන් ගත්තා මම මේ පාඩම් කරලා ඉවරලා. ඒක මට හිතුණා මේක සෙට් නැති වැඩක්. මොකද ෆෝන් යූස් කරලා පස්සේ ඇත්තටම අපි රිලැක්ස් වෙන්නේ නැහැ වගේ මට හිතුණා. ඒක මට ලොකෝටම තේරුණේ අන්තිම කාලේ. ඒ නිසා මම අන්තිම කාලේ රිලැක්ස් වෙද්දී මම මුකුත් කරේ මම නිකන් සමහරලාට මම ෆොටෝ කරලා ඉඳන් මොකක් හරි ඔය මනවරක් ගන්නවා වගේ වැඩක් කරගෙන හිටියා. ඒක රිලැක්ස් මම හිතන්නේ ෆෝන් එක බලනකොට වඩා. අනිවාර්යයෙන්. හරි. ඉතින් සිසුන් වැළකී යුතු පොදු වැරද්දක් විදිහට දක්න දෙයක්? ෆෝන් යූසින් කියලා මට හිතෙනවා. ෆෝන් යූස් කරන. Instagram reels අනම්මනන් distractions and very time consuming. ඔබට තිබුණ හොඳ ස්ටඩි හැබිට් එකක්? එහෙම විශේෂයෙන් ස්ටඩි හැබිට් එකක් නම් තිබුණේ නැහැ. හරි. වැඩියෙන්ම කැමති PDF එකක් බලන්නද නැත්නම් ස්ටඩි මටීරියල් එක print කරලා ඒක වගේ අතේ තියනවද? printed hard copies තියෙනවා නම් ඒක බැලුවා. නැතිද අර අන්තිම කාලේ papers වලදී අපිට හැම වෙලාවෙම print කරන්න බෑනේ. ඒතකොට ඉතින් lap එකේ හරි tablet එකේ හරි දාගෙන PDF papers උත් බැලුවා. වැඩිපුර කැමති printed. online class වලට කැමති වැඩිපුර physical classes? physical. රැය පාඩම් කරද්දී ඔයාලට නිදිමත ආපු අවස්ථා ඇති. වැඩිපුර preferred ටීද නැත්නම් කොෆීද? coffee. A level වලදී ඔයාලට තිබුණ වැඩිපුරම distraction එක මොකක්ද? අන්තිම කාලේ අතන distraction නැති තරම් මුල් කාලේ ෆෝන් එක. අවසාන ප්‍රශ්න විදිහට මම මේක අහන්නම්. උසස් පෙළ නැත්නම් A level එක වචනයකින් දෙන්න කියලා කිව්වොත් එක වචනයකින් දෙන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. හැබැයි එක වචනයකින් දෙන්න කිව්වොත් ආතල් එකක්. මට හිතෙනවා ඒක හරි කියලා. මොකද මේ අන්තිම කාලේ මම මාර ආතල්යක් ගත්ත එලස් කරලා මේ ඒක කියන්නත් හේතුවක් තියෙනවා. මොකද මේ එක්ස්ප්ලেইন කරන්න අවුලන්නේ කවදාවත් මට හිතෙනවා මේ අන්තිම කාලේ අපි වැඩ කරද්දී එකෙන් ලොකු ආතල්යක් එනවා අපිට. මේ එක හේතුවක් තමයි මගේ අර මේ දැන් අපිට ෆෝන්ස් වලින් හම්බ වෙන ආතල්ල තියෙන දැන් TikTok බලලා Instagram reels බලලා ඒ වලින් ඒක නැවැත්තුවට පස්සේ අපිට පොඩි වැඩ වලින් කරන ආතල්ල එක ලොකුවට දැනෙනවා. මට ඒක තේරුණා අන්තිම කාලේ. ඒතර මම අන්තිම කාලේ මම ෆෝන් යූසේජ් එක බිඳුවට දැම්මා. ඒතර මම ඕන මැසේජ් එකක් බලන්න ඒ වගේ වැඩ කරද්දී මම ෆෝන් යූස් කරේ. ඒතකොට මට මේ පොඩි වැඩ ඒ කියන්නේ අපිට පාඩම් කරලා ගානක් හදලා වගේ කරන වැඩේ වලින් හම්බෙන ඩෝපමින් වලින් හොඳට සතුටක් දැනෙනවා. ඒතර ඒකට මම ඇඩික්ට් වෙලා හිටියේ අන්තිම කාලේ. ඒ නිසා මට අන්තිම කාලේ එන ආතල්ලක් තිබ්බා. ඔව් නිකන් හරියට නේ මට ඒ වගේ කතාවක් මතක් වුණේ. නිකන් අපි හිරකාරයෙක්ව කළුවර කාමරයකට දාලා තිබුණොත් එහෙම එයාට එකපාරට එළිය තියෙන තැනකට දැම්මොත් නැත්තම් එයාගේ සෙන්ස් එක ගැන හවොත් එහෙම එයාට මං හිතන්නේ කන් අපිට වඩා හොඳට ඇහෙනවා. ඒ කියන්නේ අර අනික් සෙන්සර්ස් ටික ෂාප් වෙනවා. ආකි දකින්න විදිහට අර ෆෝන් වගේ ඩිස්ට්‍රැක්ෂන්ස් ටික නැවැත්තුවට පස්සේ වෙන දේවල් වලින් වාට මේ ඒ හම්බ වෙන එන්ටර්ටේන්මන්ට් එක ලොකුවට දැනෙනවා. මට ඒ හින්දා ඒක උසස් පෙළ කරගත්තා. මං හිතන්නේ ඒක තමයි වාගේ දිනුනට හේතු වුනේ.
ඉතින් තිලන් thank you very much අද අපිත් එක්ක එකතු වුණාට. ඉතින් මං හිතනවා අපේ viewers-ලා ගොඩක් ඉන්නේ මේ A level කරන නැත්නම් තමන්ගේ career එක හදාගන්න බලාගෙන ඉන්න පිරිස. ඉතින් තාම ඔයත් තාම ඔයාගේ career එකට යන්න ඕන්න මෙන්න තියෙන stage එකක ඉන්නේ. ඒ කියන්නේ university life එක ඊළඟට එතනින් එහාට job එකක් right. ඉතින් ඒ දේවල් ඔයාට ඉතාමත් සාර්ථකව මෙතනින් එහාට කරගෙන යන්න ඒකට අවශ්‍ය ශක්තිය වාසනාව ලැබෙන්නේ කියලා අවසාන වශයෙන් මම ප්‍රාර්ථනා කරනවා. thank you ඉතින් thank you very much. අපි ආයෙ දවසක හම්බෙමු.